පළමු කොටසින් මම කිව්වේ සබර ගමුවේ ඒ අද්භූත නිවසට මගේ මිතුරියගේ පවුලේ අය පදිංචියට ආපු හැටි. ඒ වගේම ඇයගේ පවුලේ අයට සිදු වුණු සිදුවීම්. ඉතින් දෙවනි කොටසිනුත් ඇගේ පවුලේ අයට සිදු වුණු සිදුවීම් මෙතනින් නිමා වෙන්නේ නැහැ. මම මේ ගැන ඕගොල්ලන්ට අදත් අරගෙන එනවා. ඉතින් මම මේ කතාවේදී ඇයව සඳුනි විදිහට හඳුන්වනවා. මේ කතාව ඕගොල්ලන්ට අරගෙන එන්න පහසු වෙන්න. මේ ගෙදර ඇත්තම බියකරු බව මතුවෙන්න ගත්තේ සඳුනිගේ ලොකු අම්මයි එයාගේ මහත්තයයි මේ ගෙදරට ආවට පස්සේ. අද මම ඔබට කියන්නේ ඒ පවුලම අගාධයකට ඇදලා දාපු අක්කර 80 කැලේ මැදද සිද්ධ වුණු ඒ ලොම දුහු ගන්වන සිදුවීම ගැනයි. සඳුනිගේ අම්මගේ ලොකු අම්මා මේ ගෙදරට ආවේ එයාගේ මහත්තයාත් එක්ක බොහොම සන්තෝෂෙන් ඉන්න බලාපොරොත්තුවෙන්. හැබැයි මාස කිහිපයක් යද්දී මේ ලොකු අම්මගේ මහත්තයා අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඔහු නිතරම කියන්නේ මේ ගෙදර කවුරු හරි ඉන්නවා මට මැරෙන්න කියනවා කියලා. හැබැයි ඇගේ අම්මගේ ලොකු අම්මා හිතන්නේ මේක මානසික ප්‍රශ්නයක් කියලා. හැබැයි කාටවත් හිතාගන්න බැරි විදිහට මාස කිහිපයක් ගත වෙනකොට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැති මේ මිනිස්සයා දවසක් මේ නිවස ඇතුළෙම සියදිවි නසා ගන්නවා ගෙල වැළලාගෙන. ඉතින් මේ ලොකු අම්මගේ මහත්තයාගේ මල ගෙදරදී විවිධ අద్භූත සිදුවීම් මෙයාලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඊට පස්සේ මේ සඳුනිගේ පවුල හැමෝම වාහනයෙන් රාත්‍රියේ කාලයේදී මේ මල ගෙදරට එන්න පිටත් වෙනවා. ඔවුන්ට ගමන් ගන්න තියෙන්නේ මේ අක්කර 80 කියන කැලේ මැදින්. ඉතින් මෙහෙම යනකොට කිසිම හේතුවක් නැතුව මෙයාලා කියපු මෝටර රථය නතර වෙනවා. වටපිටාව නිහඬයි, කළුවරයි. ඒ වෙලාවේ තමයි පාරේ ඉස්සරහට ටිකක් ආධාරයෙන් ඇවිදගෙන යන වයසක මිනිස්සෙක්ව මේ සඳුනිගේ තාත්තා දකින්නේ. උදව්වක් ගන්න හිතාගෙන තාත්තා වාහනයෙන් බැහැලා ඒ මිනිස්සයාට කතා කරනවා. ඒ මිනිස්සයා මුලින් ඇහුණ නෑ වගේ ගියත් පස්සේ නතර වෙලා මල ගෙදරට යන පාරක් කියලා වාහනය හදන්න උදව් කරන්නම් කියලා වාහනේ පැත්තට හැරෙනවා. වාහනේ ලයිට් එළියෙන් ඒ මිනිස්සයාගේ මූණ දකින්නවත් එක්කම මේ සඳුනිගේ අම්මා මරහඬ දීලා කෑ ගහනවා. ඇයි දන්නවද? ඒ උදව් කරන්න ආවේ වෙන කවුරුත් නෙවෙයි. එදා රෑ මල ගෙදර පෙට්ටියේ තැම්පත් කරලා තිබුණු ලොකු අම්මගේ මහත්තයාමයි. සඳුනිගේ තාත්තා කලබල වෙලා පිටිපස්ස හැරිලා බලද්දී එතන කවුරුත් නැහැ. මුළු පළාතම හිස් වෙලයි තිබුණේ. ඉතින් සඳුනිගේ තාත්තා ඔහුව දැකලා තිබුණේ නැති නිසා තමයි ඔහුට මේ පුද්ගලයාව අඳුරගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාව මෙතනින් නිමා වෙන්නේ නැහැ. මේ භයානක සිද්ධියෙන් පස්සේ ඔවුන් වාහනය පනගන්වගෙන ඉක්මනින්ම මේ මල ගෙදරට පිටත් වෙනවා. හැබැයි ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. මේ සඳුනිගේ අම්මගේ අනිත් අක්කගේ පවුලේ අයත් ඒ වෙලාවෙදිම මල ගෙදරට එනවා. එයාලත් හිටියේ හොඳටම බය වෙලා. එයාලා කියපු දේ ඇහුවහම තමයි සඳුනිලාට තේරුනේ මේක මේ මනෝවිකාරයක් නෙවෙයි කියලා. එයාලත් මේ අක්කරසය කියන කැලේ මැදින් එනකොට කවුරු හරි පාර පනිනවා දැකලා වාහනය නතර කරලා තියෙනවා. හැබැයි පාරෙන් බැහැලා බලද්දී එතන කවුරුත් ඉඳලා නැහැ. ඉතින් ඔවුන්ටත් දැකපු ඒ වගේම මේ සඳුනිගේ පවුලේ දැකපු මේ අద్භූත දේ මොකක්ද? එකම දවසේ එකම පාරේදී මේ මියගිය පුද්ගලයාව මේ පවුලේ අයට මේ විදිහට පෙනී සිටියේ ඇයි? ඒ කැලේ තියෙන බලපෑම මොකක්ද? මේ නිවසේ තියෙන බලපෑම මොනවද? මේ සිදුවීම් මෙතනින් නිමා වෙන්නේ නැහැ. මේ සිදුවීම් ගැන ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ අභිරහස මෙතනින් ඉවර වෙන්නේ නැති නිසා මේ සිදුවුණු සිදුවීම් දිගටම දැනගන්න අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි තුන්වෙනි කොටසෙන් හමු වෙමු.